මං ඉන්නේ ඩුබායි ග්ලෝබල් විලේජ්. ඉතින් මේකේ vlog කරන්න දෙන්නේ නැහැ. ෆෝන් එකෙන් දාගන්න වීඩියෝ එකක් ෂේප් එකේ දානවා මං YouTube එකට. මේකේ vlogging restricted. අපි බලමු ගිහිල්ලා. ග්ලෝබල් විලේජ් එකේ ටිකට් එක දිරාම 25ක් වෙනවා. මේ මම GoPro එක ගේන්න කියලා හිටියේ. ඒ වුණාට Google search කරලා බැලුවම මෙහෙ දෙන්නේ නැහැ vlog කරන්න. Gimbals not allowed. Professional cameras not allowed. ඉතින් ෆෝන් එකෙන් පුළුවන් විදිහට වීඩියෝ එකක් දාගන්නවා. මට ඒ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ කිව්වම මේක ගැන තියෙන ඉන්ට්‍රස්ට් එක නැති වුණා. ඒනට මේකේ රටවල් 75ක ස්ටෝල් තියෙනවා. ඒ කියන්නේ ප්ලැට්ෆෝම් 27ක රටවල් 75ක ස්ටෝල් තියෙනවා. අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා. අද ඩිරාම් 30යි ටිකට් එක. ඩිරාම් 5කින් ගණන් ගිහිල්ලාද. අපි මේකේ අලුතෙන්ම ඇඩ් වුණ රටවල් තමයි ලංකාවයි බංග්ලාදේශයයි ඉරාකයයි ජෝර්දානයයි. ඒවයි ස්ටෝල් 4ක් තියෙනවා. කියන්නේ දැන් ඔක්කොම රටවල් 75යි. 4ට පටන් ගන්න. දැන් වෙලාව 4:05යි. අපි යන් ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද ග්ලෝබල් විලේජ් එක්ස්පීරියන්ස් එක කියලා. प्रतिमावधि ග්ලෝබල් විලේජ් එකට ඇතුළු වෙද්දිම ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ પાස්පෝර්ට් එකක් ගන්න පුළුවන්. මේක ඩිරම් 10ක් වෙනවා. මේක තියෙනවා තියෙන රටවල් ටික. ශ්‍රී ලංකා, බංග්ලාදේශ්, ජෝර්දාන, ඉරාක් තමයි අලුතෙන් ඇඩ් වුනේ. ඉතින් මේ પાස්පෝර්ට් එකේ අපිට පුළුවන් අපි යන ස්ටෝල් වලට ගිහිල්ලා ඒ ස්ටෝල් වල තියෙන ඒවායි සීල් එක ගහගන්න. කියන්නේ අපි එයාපෝට් එකේ යනවා වගේ ප්‍රොසෙස් එක හැම ස්ටෝල් එකෙන්ම ගහගන්න පුළුවන්. මේක වෙනවා ඩිරම් 10ක්. පාස්පෝර්ට් එකත් අරගෙන ඉතුරු රටවල් ටිකට අපිට යන්න තියෙනවා. මෙහි තියෙන මේ රටවල් වලට ගිහිල්ලා අපිට ඒගොල්ලන්ගේ ඇඳුම්, කෑම බීම, ඒගොල්ලන්ගේ කල්චර් එක ඒ ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. එහෙම තමයි මේ ග්ලෝබල් විලේජ් එක හදලා තියෙන්නේ. ලංකා කෑල්ලකුත් තියෙනවා. ගිහිල්ලා බලන්න ඕනේ මොන වගේද කියලා. තියෙනවා අලුතෙන්ම ඇඩ් වෙන ලංකාවේ ස්ටෝල් එක. හරි. ලංකාවේ බංග්ලාදේශයේ එකට තියෙන්නේ. සෙට් වෙන්නේ නැහැ හැබැයි. ඇතුළට ගිහලා බලන්න ඕනේ. මේක තමයි අලුතෙන්ම ඇඩ් වෙන ස්ටෝල් එක. මේ අවුරුද්දේ ඇඩ් වුණේ. අපි යන් කොහොමද දාන්නේ ඇතුළට? ලංකාවේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඒකේ ඉන්දියන් කාර්යයක් දන්නේ නැහැ ඉන්නේ.
මිස්ටර් බී කෑම කඩ තියෙන තරම්. මේ අද වාරේ මිරිස් කන්න දෙන නේ මේ. shopping කරානේ කෝටිපති එක පොයලා මේ අපිට වටින දේවල් අරන් තියෙන්නේ. ලංකාවේ ස්ටෝල් එකෙන් මිරිස් අරන් තියෙන්නේ. කියන එක දිරම් 10. අපි කන්නේ නැහැ මිරිස්. මේ හැමතැනකම තියෙන කෑම කඩ. آمين واللي ما له خير لحماته ما له خير لمراته واللي عنده حمايه منيحه الجنه وياها آمين واللي عنده حمايه مو منيحه الله ياخذ اياها الله ياخذه هو وياها චයිනාවල දැන් කතා කරන්නේ තීනට සිග්නල් තියෙනවද මම්මට? මං සෑහෙන අසනීපෙන් ඉන්නේ මේ ඒකයි කතා කරන්න බැරි සෙම ඇවිල්ලා කියන්නේ අමාරුයි. ඉතින් මේ තියෙන චීනේ මේවට මේ ස්ටෝල්ස් වලට යනවා නම් ගොඩක් සල්ලි තියෙන්න ඕනේ. ඒ කියන්නේ මාරම ගණන් එළියට වැඩිය වතුර බෝතලයක් වුණත් හිතනට වැඩිය ගණන්. අනිත් එක මේ මට තියෙන එකම කරදරේ මේ ෆෝන් එක උස්සන් යන එක. කිම්බල් එකක්වත් යූස් කරන්න බෑ මේක ඇතුලේ. Palestine terus ini pasti Lebanon. Ini තියෙන Iran. ඊට පස්සේ මේ තියෙනවා අල්ලපුරට. එහෙමත් නැත්නම් ඉන්දියාව. මේ වීඩියෝ එකේ තමයි මං හිතන්නේ මං අඩුවෙන්ම කතා කරන්නේ. මොකද මට කතා කරගන්න බෑ, අමාරුයි. ඒ වුණාට ආපු නිසා වීඩියෝ එක කරනවා. මොකද මටත් කවදාරි බලන්න තියෙන්න බෑ. ඉතින් මේ තියෙන පිටිපස්සේ ඉරාන්. ඊට පස්සේ අර පැත්තේ බහරේන් සෞදි තියෙනවා. අපි සෞදියකට තාම ගියේ නෑ. ඕ අපි යම් පොඩ්ඩක් ඉස්සරහට. මේක ඇත්තටම ගොඩක්ම ඉන්නේ ලෝකල්ලා. ලෝකල්ලා තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඇතුලේ කෑම බීම ගැන කියනවා නම් මාර ගණන්. එළියට වැඩිය මාරම ගණන්. වතුර බෝතලයකුත් සාමාන්‍යයෙන් සෑහෙන ගාණක් වෙනවා. හැබැයි ලස්සනයි. මාරම ලස්සනයි. අපි යන් ඉතුරු ස්ටෝල් ටිකට. මම මේ ෆෝන් එක ලං කරන කතා කරන ගැන මොකද හිතන්න එපා. මේ වීඩියෝ කරන්න තහනම්. ඒ කියන්නේ vlogging තහනම්. ඒ වුණාට මම හොරෙන් කරනවා. සිකියුරිටි එක තාම මාව දැක්කේ නැහැ මං හිතන්නේ. vlogging තහනම්. මාලින්ගට ගියා මචං 400ක් විතර මොකද? 400ක් විතර ගියා මට. හරි?
වාට මේ ට්‍රිප් එකට කීයක් ගියාද? නම් බජට් 200 වගේ 200 වගේ. ඔන්න පළවෙනි වතාවට සිකියුරිටි කෙනෙක් ඇවිල්ලා කෑ ගැහුවා වීඩියෝ කරන්න එපා කියලා. ඉතින් අපි හිටියේ ඉරාන් එක ඇතුලේ වීඩියෝ කරද්දී කෑ ගැහුවා වීඩියෝ කරන්න එපායි කියලා. ඉතින් මේගොල්ලෝ මෙච්චර ලස්සන දෙයක් හදාගෙන ඇයි දන්නේ වීඩියෝ කරන්න දෙන්නේ නැත්තේ. අනේ මන්ද. එහා පැත්ත කෙරෝල් එක තියෙන්නේ මේ පැත්තේ මෙතන ස්ලිං ෂොට් එකක් තියෙනවා. මෙතන කතරොන්චිල්ලාවක් තියෙනවා. මෙතන උඩ කැරගෙන එක තියෙනවා. ඒ වගේ සෙල්ලම් කරන ඉවෙන්ට් උත් තියෙනවා මේකේ. අපි දැන් යන්නේ ඒ පැත්තට. ඉතින් අපි දැන් යන්න හදන්නේ ග්ලෝබල් විලේජ් එකෙන් එළියට. අපි හැම විලේජ් එකකටම ගියා. විලේජ් එකට හැම සිටි එකටම ගියා. හැම රටකටම ගියා. ඉතින් අපි දැන් යනවා ආයි අපේ ඇපාර්ට්මන්ට් වලට. ඉතින් මේ වීඩියෝ එක එච්චරම මට සැටිස් නෑ. හරියට වීඩියෝ ගන්න උන්නේ නෑ. වීඩියෝ එක බලන්න. හොඳ නම් ලයික් එකක් දාන්න. එහෙනම් ගිහින් එන්න. ග්ලෝබල් විලේජ්. Goodbye.